ඔබ ජීවිත කාලයේ පුරාවටම විශාල පරිශ්‍රමයක් යොදමින් ආරක්ෂා කරගනු ලබන දේහයේ අවයවය කුමක්දයි ඇසුවොත් ඔබ සියලු දෙනාගේ මුවට නැගෙන එකම පිළිතුර වන්නේ ඒ සම යන්නයි. එයට හේතුව අප සියලු දෙනාම Tamanගේ බාහිර පෙනුම පවත්වා ගැනීම සඳහා සුවිශේෂී කැමැත්තක් දක්වන නිසායි. බාහිර පෙනුම පවත්වා ගැනීමට පමණක් නෙවෙයි, බොහෝ දෙනාගේ කාර්යයන් සඳහා වැදගත් වන බහුකාර්ය අවයවයක් ලෙස සම හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඒ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය විස්තරාත්මකව දැන ගැනීම ගොඩක් වැදගත්. දේහයේ පිටතින්ම පවතින ආවරණය. ඒ කියන්නේ දේහයේ බාහිරම සීමාව ලෙස ක්‍රියා කරන්නේ මෙන්න මේ සමයි. සම දේහයේ විශාලතම අවයවය ලෙසද හඳුන්වන්න පුළුවන්. දේහයේ විවිධ ප්‍රදේශ ආවරණය කිරීමේදී සුදුසු විකරණයන්ද සහිතව සම සකස් වෙලා තියෙනවා. මිනිසාගේ සම මූලික ස්තර දෙකකින් සමන්විත වෙනවා. පිටතින්ම පවතින අපිචර්මය හා ඊට ඇතුළතින් පවතින චර්මය එම ස්තර දෙක විදිහට සලකන්න පුළුවන්. මේ ස්තර දෙකට ඇතුළතින්ම පවතින මේද පටකවලින් සමන්විත අදශ්චර්මය නම් ස්තරයකුත් තියෙනවා. අපිචර්මය පිටතින්ම පවතින කෙරටනී භවනය වූ ඝර්ෂණයට ඔරොත්තු දීමට සකස් වෙච්ච අපිච්ඡද පටකයක්. මෙහි මෙලනින් නම් සමෙහි වර්ණය ඇති කිරීමට දායක වන වර්ණකයේ නිපදවන මෙලනොසයිට නම් විශේෂිත සෛල වර්ගයක්ද තියෙනවා. අපිචර්මය සෑම විටම අලුත් වෙනවා. නව සෛල සෑදෙන විට පරණ සෛල ගැලවී යාමක් සිද්ධ වෙනවා. චර්මය කියලා හඳුන්වන ස්තරය තුළ සංවේදී ප්‍රතිග්‍රාහක, රුධිර වාහිනී, ස්නායු තන්තු, විවිධ ග්‍රන්ථීන් යන ඒවා ගිලී පවතිනවා. සම දේහය ආවරණය කිරීම, රෝගකාරක ජීවීන් සඳහා බාධකයක් ලෙස ක්‍රියා කිරීම, දේහයේ අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම, දේහ උෂ්ණත්වය යාමනය, විවිධ සංවේදන ලබා ගැනීම වැනි විශේෂිත කාර්යයන් සඳහා දායක වෙනවා. චර්මය තුළ කොලජන් නම් ප්‍රෝටීනය පවතිනවා. මෙය සමට පෝෂකයක් ලෙස පීඩන දරා ගැනීමට වැනි දෑ සඳහා වැදගත් වෙනවා. චර්මය තුළ රෝම සයුනිකාව ඊට සම්බන්ධව ස්නේහස්ත්‍රාවී ග්‍රන්ථි දැක ගන්න පුළුවන්. එමෙන්ම ස්වේද ග්‍රන්ථිද චර්මයේ පවතිනවා. අහදිය නිපදවීමට ඒවා වැදගත් වෙනවා. ස්නායු අන්ත මගින් උෂ්ණත්වය, පීඩනය වැනි සංවේදන ලබා ගන්නවා. සමට පෝෂණය සැපයීමට රුධිරකේශ නාලිකා පවතිනවා. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි මගින් සීබම් නම් විශේෂිත තෙල් වර්ගයක් නිෂ්පාදනය කරනවා. අපිචර්මය චර්මයේ යටින් පවතින අනික් ස්තරය වන්නේ අදශ්චර්මයයි. මෙය සංචිත මේදය ලෙස හඳුන්වන්න පුළුවන්. ශරීරයේ ශක්ති හානි අවස්ථාවක අදශ්චර්මීය මේද තට්ටුව ශක්තිය බවට පත්වීමට හැකියාව තිබෙනවා. සම ආවරණයක් ලෙස ක්‍රියා කරන නිසා ශුද්‍ර ජීවීන්ගේ සහ අනිකුත් හානිවලින් ආරක්ෂාව ලැබෙනවා. දේහ උෂ්ණත්ව යාමනයේ පියවරක් විදිහට දහඩිය නිපදවීමටත් මෙම සමට හැකියාව පවතිනවා. ඒ වගේම සමෙහි පවතින ඩීහයිඩ්‍රෝ කැල්සිෆිරෝල් නම් ද්‍රව්‍ය මගින් සූර්යාලෝකය අවශෝෂණය කරගෙන සමට අවශ්‍ය වන විටමින් D නිෂ්පාදනය කර ඒවා අස්ථිවලට ලබා දීමක් සිදු කරනවා. සමෙහි ඝනකම මිලිමීටර් 1-2ක් පමණ වන අතර එහි ස්කන්ධය කිලෝ 4.5ක් පමණ වනවා. තවත් වැදගත් වීඩියෝවක් සමග හමු වෙමු.